යෙදී සිටින්නේ පේරාදෙණිය මල්වත්තේ සුන්දර ස්ථාන කිහිපයක් ගවේෂණය කරමින් ස්ථානේ දැක බලා ගන්න පුළුවන් හන ශාක එකතුව ඔබට පේනවා ඇති බොහෝ හන ශාක තිබෙනවා. හන ශාක එකතුවක් මේ ස්ථානේ අපිට දැක බලා ගන්න පුළුවන්. මේ ස්ථානය අපිට දැක බලා ගන්න පුළුවන් වැටගෙయ్య ශාක. මේ ස්ථානයේ යෝධ උණගස් විශාල යෝධ උණගස් දැක බලා ගන්න පුළුවන්. පුරාවටම තිබෙන්නේ යෝධ උණගස්. හරිම ලස්සනයි. හරිම සුන්දරයි. මේ දිගටම තියෙන යෝධ උණගස් ඔබට පේනවා ඇති. ලස්සන පේරාදෙණිය මල්වත්ත කියලා තමයි අපි කියන්නේ. මොකද මේ සුන්දරත්වය මේක පිටුපස්ස මේ නිර්මාතෘවරයා දෙවියන් වහන්සේ මොන තරම් අලංකාරයි. අපිට ඉතා ලස්සන මඩු ශාක දැක බලා ගන්නට පුළුවන්. ඔබට පේනවා ඇති ලස්සන මඩු ශාක මේ ස්ථානයේ ඔබට දැක බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඔබට පේනවා ඇති මේ මඩු ශාක වල තිබෙන ලස්සන සුන්දරත්වය. මේ අපේ රටේ පේරාදෙණිය ප්‍රදේශයේ මේක අපිට දැක බලා ගන්න පුළුවන්. හරිම සුන්දරයි. ඔබට මේ දිස් වෙන්නේ බොහෝ ආකාරයේ මඩු ශාක. ඔබට මේ ස්ථානීය ඔසු යනක් දැක බලා ගන්නට පුළුවන්. ඔබට පේනවා ඇති ඖෂධ පැලෑට තමයි මේ ස්ථානේ තිබෙන්නේ. ලංකාවේ දැනට සොයාගෙන තියෙන ඖෂධ ශාක 1400ක් පමණ වාර්තාගත වෙනවා. ඉතින් ඒ ස්ථානයේ සුන්දර ඔසු යනක් දැක බලා ගන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ දැනට වාර්තාගත වෙන ඖෂධ පැලෑටි 1400ක් පමණ වාර්තාගත වෙනවා. ඒකෙන් රෝගාබාධ 300ක් පමණ සුව කිරීම හැකියාව ඒ ඖෂධ පැලෑටි වල තිබෙනවා. ඉතින් අපි දන්නවා දෙවියන් වහන්සේ කියන්නේ යොහෝවා රාෆා දෙවියන් වහන්සේ. උන්වහන්සේ විසින් සාදලා තියෙන දේවල් සබහා ධර්මයේ නැමැති පොත උන්වහන්සේ එහි නිර්මාතෘවරයා. එහි සඳහන් වෙන මේ ඖෂධ පැලෑටි යොහෝවා රාෆා දෙවියන් විදිහට මනුෂ්‍යයාට සුව කිරීමේ දෙවියන් වහන්සේ සුව කරන්නා වූ දෙවියන් වහන්සේ ඖෂධ පැලෑටි තුලින් පවා මනුෂ්‍යයාට රෝගාබාධ සුව කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරලා තියෙනවා සුන්දර සබහාදාම තුලින්. හරිම ලස්සනයි. ඒ වගේම හරි වටිනවා. මේ සියලු ඖෂධ පැලෑටි ඔබට දැක බලා ගන්න පුළුවන්. කාපොකුණ මේ දේවල් ඔක්කොම දකිනකොට
මට සිහි වෙන්නේ උන්වහන්සේ එදා නුයනේ මේ හැම දෙයකම සැලැස්ම උන්වහන්සේ දාලා තිබුණා. හරිම ලස්සනට උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ දැනගත්තා. මේ ශාක තිබිය යුතු ආකාරය වර්ධනය වෙන්නේ කොහොමද? ඒවැ බීජ සහිත පළදරන පළ වෘක්ෂ සහ හැමදේම උන්වහන්සේ ඉතා ලස්සනට අනර්ගව සැලසුම් කරලා තිබුණා. ඉතින් මේ සුන්දරත්වය අපි හරි ආසාවෙන් දැක බලා ගන්නවා සංචාරකයෝ විදිහට සහ මේවට දකින්න ආස අය විදිහට අපි මේ සුන්දරත්වය දැක බලා ගැනීමට පැමිණෙනවා. විවිධ රටවල් වලින් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණ මේ සුන්දරත්වය දැක බලා ගන්නට පැමිණ තිබෙනවා. උන්වහන්සේ ඒ දන්නු වෙන මොනතරම් සුන්දරව අලංකාරව මේ දේවල් ලස්සනට සැලසුම් කරලා තියෙන්නට ඇද්ද. ඉතින් දෙවන ස්තුති කරනවා මේ වගේ ලස්සන දේවල් මිනිස්යා වෙනුවෙන් උන්වහන්සේ සාදාවෙන් කර තබා තිබෙන නිසා. ඉතින් හරිම සුන්දරයි, හරිම ලස්සනයි. ඔබට පේන්නේ මේ පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ සුන්දරත්වය දකින මොහොතක්. ඔබට පේනවා විවිධ පුද්ගලයෝ විවිධ රටවල් වලින් විවිධ ප්‍රදේශ වලින් පැමිණ මේ සුන්දරත්වය දැක බලා ගන්නට පැමිණ තිබෙනවා. අද යොදුනක සුවඳ ගහක් මේක නාකුලයට අයත් ඉතා ශක්තිමත් දේශීය සාකයක්, ඒකදේශික සාකයක්. ඉතින් මේක 1950 කාලය තුලදී පහතරට තෙත් කලාපේ වාර්තා වෙලා තිබෙනවා. නමුත් 2004 වර්ෂයේදී මේක වඳ වී යන තර්ජනයට ලක් වෙන ශාකයක් කියලා නම් කර තිබෙනවා. අතීතයේ බොහෝ ඉදිකිරීම් වලට මේක යොදාගෙන තිබෙනවා. නමුත් අද වෙනකොට වඳ වී යන තර්ජනයට ලක් වෙච්ච ශාකයක්. මේක හරි ශක්තිමත් ගසක්. අතීතයේ බොහෝ ඉදිකිරීම් වලට පාවිච්චි කර තියෙනවා කියලා වාර්තා වෙනවා. ඔබ මේ දකින්න ශාකය ඔබට පේන ඇති මේකේ මල් පීටලා තියෙන ආකාරය. මේ ශාකය ඔබට පේනවා ඇති ඇම්හස්ටියා ශාකය. මේ ඇම්හස්ටියා කියන ශාකය 1945 ජූලි 21 වෙනිදා ලුවි මවුන්ට් බැටන් සාම්වරයා විසින් රෝපණය කළ ලද්දා, සිටුවන ලද්දා. ඉතින් මේවා සිහිවටන සුන්දර සිහිවටන මේ ස්ථානයේ අපිට සිහිවටන ශාක දැක බලා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම රාජකීය උද්භිත උද්‍යානයේ නැරඹීමට පැමිණි බොහෝ ඒ කියන්නේ ඉහළ තනතුරු දරපු අය සිහිවටනයක් පිණිස විවිධ ශාක සිටුවා තිබෙනවා. විශේෂයෙන්ම රාජකීය උද්භිත උද්‍යානයේ නැරඹීමට පැමිණි විශේෂයෙන් ඉහළ තනතුරු දරන බොහෝ අය මේ ස්ථානයට පැමිණ විශේෂම සිහිවටනයක් විදිහට විවිධ ශාක සිටුවා තිබෙනවා. මට මතක හැටියට 1875 දී එඩ්වඩ් රයිට්තුමා විසින් පළමුවෙන්ම බෝගසක් මේ ස්ථානයේ රෝපණය කර තිබෙනවා. ඒ වගේම තව විවිධ නම් දරාපු අය මට තියෙන රටවල් 25කට අධික ආසන සංඛ්‍යාවක අය මේ ස්ථානයට පැමිණ විවිධ ශාක රෝපණය කර තිබෙනවා සිහිවටනයක් පිණිස. ඒ වගේම අපේ නිදහස ලැබීම විශේෂයෙන්ම ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වන ඩී.එස්. සේනානායක
අගමැතිතුමා සියඹල ගසක් රෝපණය කරලා තිබෙනවා 1948 පෙබරවාරි 4 වෙනි දින නිදහස් දිනේ දවසේ. ඉතින් ගොඩාක් සිහිවට ශාක් මේ ස්ථානය දැක බලා ගන්න පුළුවන්. හරිම සුන්දර ස්ථානයක්. හරි. මේ නම් මේ ඔබේ වතුවල ගොඩාක් දැක් ගන්නට පුළුවන් මේ ගස. මේක නම් මේ කොස් ගහක්. හරි. නමුත් ඇත්තටම මේව රෝපණය කරලා තියන්න ඕනේ. ඒක තමයි අපිට මේ සුන්දරත්වය අනාගත පරම්පරාවට දායද කරන්න පුළුවන් වෙන්නේ. හරි. කොස්න අපිට දැක බලා ගන්න පුළුවන්. නමුත් මේ ස්ථානයේ විශාල කොස් ගසක් රෝපණය කරලා තිබෙනවා. ගල් සියමලා ගහ. මේවත් අපිට දැක බලා ගන්න පුළුවන්. හැබැයි මේවා සීවටට පිණිස මේ ස්ථානයේ රෝපණය කරලා තියෙනවා. මේ හොර ගසක්. ඔබට පේනවද හොර ගහේ විශාලත්වය? හරි ලස්සනයි. හොර ගසක්. මේකේ විශේෂයෙන්ම හොර ගස ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ගස් විශේෂයක්. රාජකීය උද්භිද උද්‍යානයට ඇවිල්ලා ඔබට මල් පෙන්වෙන්නේ නැත්නම් ඒක හරි නෑනේ. නිසා ඔන්න ලස්සන මල් තියෙනවා. ඔබට දැක බලා ගන්නට පුළුවන්. මට නැවත මතක් වෙන්නේ උන්වහන්සේ දනුවේනේ මේ දේවල් මොනතරම් ලස්සනට සාදන්නේ නැද්ද? සහ බීජ සහිත ඵල දරන ඵල ඔබ කල්පනා කරනවා ඇති මම මොන විස්තරය කරත් අවසානයේදී දෙවනහසගෙන් තමයි අවසන් වෙන්නේ කියලා. ඔව්. ඇත්තටම අපිට ගොඩාක් වෙලාවට ඒ ආරම්භය අමතක වෙලා තියෙනවා. අපි සුන්දරත්වය නරඹනවා. ඔබට පේනවා මේ ස්ථානය. මේ ස්ථානය තමයි එල්ලෙන පාලම කියන ස්ථානය. නමුත් මෑතකදී ඇතිවෙච්ච ගම් වතුර තත්ත්වය නිසා අර ගඟෙන් එතර දක්වා තිබිච්ච එල්ලෙන පාලම අපිට දකින්න ලැබෙන්නේ මේ විදිහට. වර්තමාන වෙන විට අපිට දැක බලා ගන්න පුළුවන් මේ ආකාරයට. ඔබට පේනවා ඇති මොනතරම් විශාල ලෙස මේ ගම් වතුර මේ ප්‍රදේශයට බලපෑම් එල්ල කළ තියෙනවද කියලා. නමුත් එල්ලෙන පාලමේ අපේ වර්තමානයේ දකින්න තිබෙන්නේ මෙවැනි ස්වරූපයක්. මට ලැබිච්ච තොරතුරු අනුව තමයි මම මේ කියන්නේ. ඔබට පේනවා ඇති ගඟ දෙපස ගම් වතුර තත්ත්වය නිසා ඇති වී තිබෙන තත්ත්වය. ඉතින් එල්ලෙන පාලම ඒ ගම් වතුර බලපෑමට ලක් වෙලා තිබෙන බව තමයි අපිට පේන්නේ. අපි පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සුන්දරත්වය සහ විශේෂ අවස්ථා අපි නරඹමින් සිටියා. ඉතින් මීටත් වඩා මේ ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න අපි ඉදිරියට සටහනකින් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අද සමුගමු. ඉතින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අද සමුගන්නවා. සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් වේවා. ජෙස්පීටයි. ඔබට පේරාදෙණියේ මල් උයනේ උද්‍යානයේ සුන්දරත්වය දැක බලා ගන්න පුළුවන්. හරි.
උයනේ උද්‍යානයේ සුන්දරත්වය දැක බලා ගන්න පුළුවන්.